ආයුබෝවන් මම විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය නිලන් කාලිදාස රොඩ්රිගෝ මම ඔබට අද පැහැදිලි කරන්න හදන්නේ කුමක්ද හදිසි උපත්පාලන ක්‍රම. ඇයි අපිට හදිසි උපත්පාලන ක්‍රම අවශ්‍ය වන්නේ? ඒක අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් රෙගියුලර් එහෙම නැත්නම් නිතිපතා තමුන් උපත්පාලන ක්‍රමයක් අනුගමනය නොකරනවා නම් හැබැයි යම් කිසි තත්වයක් ඇති වුණොත් දරුවෙකු පිළිසිඳ ගැනීමට සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් දෙදෙනෙකු අතර අඹුසැඹි සම්බන්ධයක් හෝ සංසර්ගයේ යෙදුණා නම් එවිට පිළිසිඳ ගැනීමක් වැළැක්වීමට හදිසි උපත්පාලන ක්‍රම උපයෝගී වෙනවා. දැන් මේක ක්‍රම කීපයක් තියෙනවා ලෝක පුරා ප්‍රචලිත. දෙකක් තියෙනවා හෝමෝන ගැනීම, ඒ කියන්නේ බෙහෙත් පෙති ගැනීම. අනික් එක තමයි උපත්පාලන උපකරණයක් එහෙම නැත්නම් සාමාන්‍ය භාවිතය කියනවා නම් කොයිල් එකක් ඇතුළත කිරීම. දැන් මෙම ක්‍රම හුඟක් ඵල ප්‍රයෝජන වන්නේ එය නිසි වෙලාවට පාවිච්චි කළොත් පමණයි. ඒ කියන්නේ හෝමෝන සාමාන්‍යයෙන් ලීවනස්ට්‍රෝල් කියලා තියෙන හෝමෝනය ඔබ එම සංසර්ගයේ යෙදී පැය 72ක් ඇතුළත ගතොත් එය 80ක පමණ ප්‍රතිඵලයක් දක්වනවා. එය පැය 48ක් ගත්තොත් එය 95ක පමණ ප්‍රතිඵලයක් දක්වනවා. එය ප්‍රතිඵල දක්වන්නේ පැය 60ක් ඇතුළත පමණයි. පැය 60ක් ඉක්ම ගොස් එම බෙහෙත් ගැනීම ඵලදායක වන්නේ නැහැ. අනිත් ක්‍රමණය වන කොපර් කොයිල් එහෙම නැත්නම් ඉන්ට්‍රායුට්‍රයින් ඩිවයිස් කියන එක අපට එකම ප්‍රතිඵලතාවයකින් එම සිද්ධිය සිදු වී දින 5ක් දක්වා තැන්පත් කිරීමට පුළුවන්. දැන් කොහොමද මෙම ප්‍රතිකාර පිළිසිඳ ගැනීමක් වළක්වන්නේ? කොපර් කොයිල් එක එහෙම නැත්නම් කොපර් ටී එක වළක්වන්නේ කලලය තැන්පත් වීම වැළැක්වීම. දෙවෙනි කාරණය තමයි ඔබ කොහොමද මේ හෝමෝන ගන්න ඕන? මේ හුඟක් භාවිතයේ ලංකාවේ තියෙන හෝමෝනය පෙති දෙකක් එකවර ගැනීම සෑහෙනවා. කොපර් කොයිල් එකක් තැන්පත් කර ගැනීමට නම් ඔබ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ගාවට යා යුතුයි. මෙම හෝමෝන ගැටීමෙන් ඇතිවන මොකක් හරි සංකූලතා තියෙනවා. ඒකට කෙටි පුලතර නම් බොහොම අඩුයි යන්නයි. සමහර විට ඔබට වමනය වගේ ඇති වෙන්නට පුළුවන්. වමනය ඇති වුණොත් පැය දෙකක් ඇතුළත ඔබ පෙති ගැනීමෙන් පසුව නැවතත් එම පෙත්ත ඔබට ගැනීමට සිදු වෙනවා. මෙම පෙත්ත ගත්තාට පසුව සමහර විට ඔබගේ මාසික සුද්ධිය නියම දිනයට නොසැදෙන්න පුළුවන්. ඔබ ඒට කලබල විය යුතු නෑ. ඔබට මාසික සුද්ධිය දින 7ක් ඇතුළත පැමිණියේ නැත්නම් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කිරීමෙන් ඔබගේ මානසික සැනසීම ලබා ගන්නට පුළුවන්. මෙම ක්‍රමය ඇත්තටම හෝමෝන ක්‍රමය ඔබට නිතිපතා යෝග්‍ය ක්‍රමයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ සඳහන් වෙන්නේ ඔබට එක මාසයක් ඇතුළත මෙම ක්‍රමය 3-4 පාරකට වැඩියෙන් අවශ්‍ය වන්නේ නම් ඔබ වෛද්‍යවරයෙකු සමග කතා කර නිතිපතා හෝ දීර්ඝකාලීන පෞල් සැලසුණු ක්‍රමයක් කරා යා යුතු බවයි. මේන් හැඟෙන්නේ නැහැ ඔබට මෙම හෝමෝන ක්‍රමය සීමාවක් ඇති බව යම් කිසි මාසයක් තුල පාවිච්චි කළ යුතුය. ඔබ කොපර් රඳවනයක් පවත්වා ගත්තේ නම් ඔබට එය අවශ්‍ය තෙක් තබාගත හැකියි.